හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී අද දෙන්න සමග පැවතු සාකච්ඡාවේදී කරුණු රැසකට විවිධ ප්‍රතිචාර දැක්වුවා. එම සාකච්ඡාවෙන් කොටසක් ඊයේ විකාශය වූ අතර අපගේ ඉතිරි ප්‍රශ්නවලට ඔහු ප්‍රතිචාර දැක්වුවේ මෙසේයි. ආයුබෝවන් ඔබතුමාට. ඔබතුමා ඇමරිකාවේ ඉඳන් එද්දී අපි කිසිම අසනීප තත්ත්වයක් දැක්කේ නැහැ. ඔබතුමා මාධ්‍ය වලට පවා කතා කරා. කොහොමද මේ රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්න නියෝග කරාන් පස්සේ එකපාරට අසනීප වුණා? රිමාන්ඩ් බාරයටපත් වීම තුල මෙවැනි රෝග උග්‍ර වෙනවා. හැබැයි දැන් ඔබතුමාටත් මේ අසනීප තත්ත්වය ඇති වුණත් එක්කම මේ චෝදනා ලැබූ ලේකම්තුමා සහ අනිත් දෙදෙනාත් මෙලෙසම අසනීප තත්ත්වයන්ට ලක් වෙනවා නේද? ඒක අහන්න ඕනේ. ඒකම කියන්නේ නැහැ. ඔබතුමා ජීවිතේ පළවෙනි වතාවට මේ රිමාන්ඩ් බන්ධනාගාරගත වෙන්නේ කොහොමද ඒ අත්දැකීම? මට ඉතින් ලොකු තැතිගැනීමක්. ඔබතුමා එදා ප්‍රශ්න කිරීම සිදු කරන අවස්ථාවේ පොලිස් නිලධාරීන්ට බැන වැදුනා කියලා කතාවක් තියෙනවා. ඇත්තද ඒ කතාව? මේවා දින්න වෙලාවක් තියුන්නේ නැහැ. දිවිනගුම ලාභින්ගේ මේ මුදල් ලබා දෙන්නයි මේ මැතිවරණ කාලයක් එනකම් හිටියේ. නෑ මැතිවරණ කාලයක් නෙමෙයි මේක මූලික කටයුතු පටන් ගෙන තියෙන මාස 6කට විතර ඉස්සෙල්ලා. චෝදනා කරනවා හිටපු රජයේ ඇමතිවරුන් මේ ඔබතුමා මෙගා ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ගත්තා කොමිස් මුදල් ගැනීමේ අරමුණින් කියලා. කිසිම මෙගා ප්‍රොජෙක්ට් එකක් අපේ අමාත්‍යාංශයට අයිති නෑ. එතකොට ඇයි ඔබතුමාට මෙච්චර මේ හොරා කියලා චෝදනා කරන්නේ? ඒවා ඉතින් මට විතර නෙමෙයි හැමෝටම කියනවා. දේශපාලඥයෙක් හැටියට නෙමෙයි බෞද්ධයෙක් හැටියට මම පස්පවුන් වලින් එකක්වත් කරලා නැහැ. ජනාධිපතිවරණයේ පරාජය වීමත් එක්ක ඇයි මේ ඇමරිකාවට යන්නේ? කරදුරාම ඉතින් අපිට අපේ රාජකාරි වලින් නිදහස් නේ ඉතින්. එතකොට මේ හොරෙන්ම නෙමෙයිද මේ ගමන ගියේ? නෑ හොරෙන් යන්න අවශ්‍යතාවයක් නෑ. මොකද මම මේ කල්ලා ඒත් යන්න ඉස්සෙල්ලා බලුණා මගේ ටිකට් තොරතුරු ඉතින් ඒතර හොර කමක් කිව්න්නේ නෑ. ඔබතුමාට මේ අගමැති වීමේ සිහිනයක් තිබුණා. කොහෙත්ම නෑ. හැබැයි ඔබතුමා නෙමෙයිද මෛත්‍රී ජනාධිපතිතුමාට ඒ කාලේ අගමැතිකම ලබා දීමට විරුද්ධව කටයුතු කළේ? මම තමයි අගමැති වෙයි කියලා ප්‍රාර්ථනා කරපු එක්කෙනෙක්. එතකොට ඇයි ජනාධිපතිතුමා දැන් කියන්නේ මේ මාව ජනාධිපති කරේ බැසිල් තමයි කියන කාරණා? එහෙම අහලා නැහැ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින්ගේ අදහස් වලට ඔබතුමා ගරු කරන්නේ නැහැ කියන්නේ? එහෙම අදහසක් කියනවද මම දන්නේ නැහැ. ඒ කාලේ නම් මට එහෙම පෙන්නු කරේ නැහැ. යම් කිසි අඩුවක් වුණා නම් ඒක ගැන කනගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුමාට නැවතත් දේශපාලනයට එන්න අදහසක් තියෙනවද? ඔය මැතිවරණ ඉල්ලීම ගැන තාම තීන්දුවක් අරගෙන නැහැ. දැන් මාධ්‍යවල වාර්තා වෙනවා නේද මේ එක්සත් ජාතික පක්ෂයෙන් ඔබතුමා එන්න ඉන්නවා කියලා කාරණා. එනවා නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සමග පමණයි. හැබැයි දැන් නිදහස් පක්ෂයෙන් ඔබතුමාට එන්න තැනක් තියෙයිද මේ වෙනකොට? පක්ෂයේ ගොඩනගපු මහින්ද ජනාධිපතිතුමාටත් කියන ඒවා බැලුවම මට එහෙම වෙන්න පුළුවන්. හිටපු ජනාධිපතිතුමා අගමැති අපේක්ෂකයා විදියට ඉදිරිපත් වීම ගැන ඔබතුමා මොකද හිතන්නේ? ඒ ගැන මම මුකුත් කියන්නේ නැහැ දැන්ට. හිතනවාද රාජපක්ෂවරුන්ට නැවතත් බලයට එන්න හැකියාවක් තියෙයි කියලා? රාජපක්ෂවරු ජය පරාජය දෙකම හොඳට පුරුදු අය. හරියට මැතිවරණය මෙහෙවුවොත් හොඳ අනාගතයක් තියෙනවා. ගිලනුන් වෙනුවෙන් වෙනූ රෝහලකට අද අත්වී ඇති ඉරණම මේ විරාමයෙන් අනතුරුව. ගිලනුන් සඳහා වන රෝහලක් සුනකයන්ට සහ බලලුන්ටද නවාතැන් පොලක් වී ඇත්නම් ඒ සෞඛ්‍ය බලධාරීන්ද ලැජ්ජා විය යුතු කරුණක්. මෙරට ප්‍රධාන පෙළේ රෝහලක් කනගාටුදායක ලෙසින් අදේම ඉරණමට මුහුණ පා තිබෙනවා. මේ ඔබ දකින්නේ කැලිකසල බැහැර කරන ස්ථානයක් වූ භාවිතයෙන් බැහැර කෙරුණු ගොඩනැගිල්ලක් නොවේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහලක් වන රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලයි. දිනකට මේ රෝහලින් ප්‍රතිකාර ගැනීම සඳහා රෝගීන් 5000කට අධික පිරිසක් පැමිණෙන අතර නේවාසිකව ප්‍රතිකාර ගන්නා රෝගීන් සංඛ්‍යාව 1500ක් පමණ වනවා. එහෙත් ගිලනුන්ට වෙන් වූ මෙහි අද වන විට බලලුන්ද නවාතැන්ගෙන සිටිනවා. කඳු මේ මාලාවල් තියෙන කුණු වලින්ම ගහලා. මේවල පීචයලා නැහැ කවුරුත් නැහැ. මේවා ආණ්ඩුවවනේ බලන්න කවුරුත් එන්නේ නැහැ. අපි ඉන්නවා දුක් විඳගෙන විතර මැස්සෝ පිරිලා ගන්ධස්සාරේ බෑ. අපිට නිින්දක් නැහැ වැඩ. දැන් ඔය කුණු ගොඩක ඇවිල්ලා ඒ තාම මේකේ ඉන්න බෑ. රෝහලේ ප්‍රධාන ශල්‍යාගාරයේද නිසි ලෙස පවිත්‍ර නොකෙරෙන බව මේ වන විට තහවුරු වී අවසන්. මාසිකට ඔපරේෂන් 1200ක් 1250ක් වගේ ගාණක් කරනවා. එච්චර ඔපරේෂන් ගාණක් කරන මේ තියටර් එක සතියට එක දවසයි අපි ක්ලීන් කරන්නේ. ඉතින් ඒ දේ දැන් අපිට පිළිවෙලට කරගන්න විදියක් නැහැ. ක්ලීනින් එකට කිව්වට ඒගොල්ලෝ ගණන් ගන්නෙ නැහැ මේක. රෝහල් අධ්‍යක්ෂවරයා පවා පවසන්නේ මේ වන විට මෙම රෝහල රෝගීන්ට නුසුදුසු ස්ථානයක් බවට පත්වෙමින් ඇති බවයි.
පිරිසිදු කිරීම සම්බන්ධයෙන් දැන් මාස 4-5ක ඉඳලා තියෙන ප්‍රශ්නයක් මේක. අනුමත සේවක සංඛ්‍යාව මේ 82ක් හිටියට හැම වෙලාවෙම ඉන්නේ එක්ක 3 එකක් එහෙම නැත්නම් 3 දෙකක්. ඉතින් මේකේ සර්විස් එක හරියට කරන්නේත් නැහැ. වාටු පිරිසිදුත් නැහැ. ඒ නිසාවෙන් මැස්ස මඳුරු හැමත බෝ වෙනවා. හෙද කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන්ට ලෙඩු පරීක්ෂා කිරීමේ අපහසුතාවයන් තියෙනවා. ගිලනුන් විශාල පිරිසකට සරණක් වන මෙවන් රෝහලක් මෙලෙස ජරාවාස වී විෂබීජ රැසකට තෝතැන්නක් වීමට ඉඩදී බලා සිටින්නේ නම් මහජන මුදලින් නඩත්තු වන සෞඛ්‍ය අමාත්‍යංශයක් රටට කුමටද? සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානයටයි. දැන් පුවත් කිහිපයක් කෙටියෙන්. වතුකම්කරුවන් පිරිසක් ඊයේ නෝවුඩ් නගරයේ උද්ඝෝෂණයකට නිරත වුණා. ඒ තමන්ට වෙනත් භෝග වගාවක් කිරීම සඳහා ඉඩම් කැබැල්ලක් ලබා දෙන ලෙස ඉල්ලමි. වියාලේ මණ්ඩලයට අලෙවි කරනු ලැබූ වී සඳහා තමන්ට හිමි විය යුතු මුදල් මෙතෙක් තමන්ට නොගෙවීමට විරෝධය පළ කරමින් පොළොන්නරු දිස්ත්‍රික්කයේ ගොවි නියෝජිතයින් පිරිසක් අද පෙරවරුවේ කදුරුවෙල පිහිටි වියාලේ මණ්ඩලයේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. මහව ඇබලේගොඩ විද්‍යාලයේ දරුවන් සහ දෙමාපියන් අද පෙරවරුවේ මහව අධ්‍යාපන කාර්යාලයේ විරෝධතාවක නිරත වුණා. එම විද්‍යාලයේ ප්‍රාථමිකාංශයේ ගුරුවරුන් හිගේට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසට බල කරමින්. තේ සඳහා පොරොන්දු වූ සහතික මිල ලබා දෙන ලෙස බල කරමින් මාතර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන්ගේ සංගමය අද මාතර මොරවක නගරයේ විරෝධතාවක නිරත වුණා. විරාමෙන් අනතුරුව අද දෙන්න කෙලිවීම. රාගම ශික්ෂණ රෝහලේ පවතින අඩුපාඩු පිළිබඳව අප ඔබ වෙත ගෙනාවා. මේ සම්බන්ධයෙන් විශේෂ අමාත්‍යවරයා සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිචාර දක්වනවා. ඔහු අද දෙන්න අමතමින් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාමාර්ග ගැනීමට තමන් ඉදිරියේදී කටයුතු කරන බවයි. දැන් අද දෙන්න කෙලිබිම වෙත අවධානය යොමු කරමු. ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවති දෙවන එක්දින තරගයේ ජයද තමන් සතු කර ගනිමින් ක්‍රිකට් ලොව නැවතත් පෙරලියක් සිදු කිරීමට බංග්ලාදේශයේ සමත් වුණා. තරගය පැවතුනේ බංග්ලාදේශයේ මීපුර් හිදී. යනුව බංග්ලාදේශ කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තරග 3-2ක් ලෙස මේ වන විට ඉදිරියෙන් සිටිනවා. තරගයේ කාසිය වාසිය දිනු ඉන්දිය කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවර 45ක් තුල සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 200ක් පමණයි. ශික දවන් ලකුණු 53ක් සහ නායක ධෝනි ලකුණු 47ක් ලබාගත් අතර පන්දු වැවීමේදී මුෂ්ෆික රහමන් ලකුණු 43කට කඩලු 6ක් දවා ගත්තා. තරගයේ අතරතුර වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පන්දුවර 47ක් තුලදී ලකුණු 200ක ජයග්‍රහී ඉලක්කයක් බංග්ලාදේශ කණ්ඩායමට හිමි වුවද ඔවුන් පන්දුවර 38ක් තුල කඩලු 4ක් පමණක් දැවී එම ඉලක්කය පසු කර ගියා. බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ චන්දික හතුරුසිංහ එහි පුහුණුකරු ලෙස පත්වීමෙන් පසු කණ්ඩායමේ සාර්ථකත්වය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ඊයේ වාර්තා කර තිබුණා. ඔහු මීට පෙර ශ්‍රී ලංකාවේ සහායක පුහුණුකරු තනතුරේ කටයුතු කළ අතර ඔහුගේ කාල සීමාව අවසන් වූ පසු එය දීර්ඝ කිරීමට එදා ක්‍රිකට් බලධාරීන් කටයුතු කළේ නැහැ. පසුව ඔහුට බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර හිමි වූ අතර අද බංග්ලාදේශයේ සාර්ථකත්වය පිටුපස සිටින ප්‍රධානතම සාධකයේ ලෙස සැලකෙන්නේ ශ්‍රී ලංකා බලධාරීන් එදා ප්‍රතික්ෂේප කළ චන්දික හතුරුසිංහයි. දෙරණ 360 දේශපාලන වැඩසටහන සඳහා අද සහභාගී වන්නේ හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතායි. ඔබටත් අද රාත්‍රී 10:30ට එම වැඩසටහන හා එක්විය හැකි. ඒ සමග ප්‍රවෘත්ති අවසන් වෙනවා. දවසේ උණුසුම් පුවත් එසැනින් දැන ගැනීමට ඔබ කල යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරේ දිස්වන ආකාරයෙන් අද දෙරණ SMS alert සේවාව සක්‍රිය කර ගැනීමයි. සුබ රාත්‍රියක්.